හයි කොහොමද ඉතින් ඔයාලට මේ තමයි මගේ පළවෙනිම YouTube වීඩියෝ එක. මම දැනට ඉංග්‍රීසි ක්ලාසස් කරගෙන යනවා. හැබැයි මම වීඩියෝ එකක් කියලා කරලා YouTube අප්ලෝඩ් කරන පළවෙනිම වීඩියෝ එක තමයි මෙන්න මේක. ඉතින් අපි මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි කතා කරන්න ඔයාලට අවශ්‍ය වෙන මූලිකම ඒ කියන්නේ එදිනෙදා ඉංග්‍රීසි පාවිච්චි කරද්දී ඔයාලට අවශ්‍ය වෙන දේවල් වලින් 50% විතර ප්‍රමාණයක් අපි මෙන්න මේ වීඩියෝ එකෙන් කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා මොන වයසක කෙනෙක් වුණත් ඒ කියනවා O level කරන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් එහෙම නැත්නම් A level කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඊට වඩා වැඩි වයසක එහෙම ඊට වඩා අඩු වයසක මේ ඕනම කෙනෙක් වුණත් මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන ටික ඔයාලට ඉංග්‍රීසි හදාගන්න ගොඩක්ම වැදගත් වෙයි. හරි. එහෙනම් දැන් අපි යන් වීඩියෝ එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ස්ටෙප් බයි ස්ටෙප් ඔක්කොම ටික කියලා දෙන්න හිතාගෙන ඉන්නවා බේසික් දේවල් ටික. මේකෙදි මම මුලින්ම කතා කරන්නේ pronouns ගැන. pronouns කියලා කියන්නේ අපි මුලින්ම nouns ගැන කතා කරොත් එහෙම nouns කියන්නේ සරලවම මේ අපි අපේ ඇස් දෙකට පේන්න තියෙන වටා පිටාවේ තියෙන හැම දෙයක්ම අපි මේ nouns වලින් කතා කරනවා. ඒ කියන්නේ ඕනම නාම පදයක් මේ nouns යටතට වැටෙනවා. කෙනෙක් හරි එහෙම නැත්නම් දෙයක් හරි මේ ඕනම දෙයක්. ඒ කියන්නේ father mother ඊට පස්සේ සත්තු cat dog ඒ වගේ ඊට පස්සේ දේවල් table ඊට පස්සේ chairs මේ හැමදේම nouns. එතකොට මේ nouns කියන දේවල් categorize කරලා ගන්න පුළුවන් දේවල් තමයි pronouns කියන්නේ. ඒ කියන්නේ මේ හැම noun එකක්ම ඔයාට මේ pronouns කියන වචන ටික ඇතුළට දාන්න පුළුවන්. pronouns තියෙන්නේ වචන 7යි mainly කියන්නේ pronouns කොහොමද වචන 7යි තියෙන්නේ. ඒ තමයි I, we, you, they, he, she, it. ඉතින් මම මෙතන you කියලා වචන දෙකක් අරගෙන තියෙන්නේ. සිංහලෙන් ඔබ සහ ඔබලා කියන වචන දෙකක් විදිහට අරගත්තත් ඉංග්‍රීසි වලදී අපිට මේ වචන දෙකටම පාවිච්චි වෙන්නේ you කියන වචන විතරයි. ඒ නිසා තමයි මම මෙතන you කියලා දෙකක් අරගෙන තියෙන්නේ. ඉතින් I කියලා කියන්නේ මම, we කියලා කියන්නේ මම සහ තව පිරිසක් ඉන්නවා නම් අපි කියන අදහසින් you කියන්නේ ඔබ, ඊළඟට you කියන්නේ ඔබලා, they කියන්නේ පණ ඇති හෝ නැති බහුවචන ඕනම දෙයක්. examples විදිහට ගත්තොත් එහෙම children එහෙම නැත්නම් tables, apples මේ ඕනම දෙයකට අපිට they කියන pronoun එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්නේ he, she, it. he කියලා කියන්නේ ඔහු කියන අර්ථයෙන් අපිට father, brother එහෙම නැත්නම් කමල් මෙන්න මේ වගේ ඕනම ඒක වචන පුරුෂ ලිංග පදයක් මෙන්න මේ he කියන pronoun එක යටතේ categorize කරන්න පුළුවන්. ඊට පස්සේ she කියන්නේ අය කියන අදහසින් mother ඊළඟට sister, nayana මේ විදිහේ ඕනම ස්ත්‍රී ලිංග ඒක වචන පදයක් මේ ඕනම ස්ත්‍රී ලිංග ඒක වචන noun එකක් එහෙම නැත්නම් නාම පදයක් අපිට මේ she කියන pronoun එක යටතේ categorize කරන්න පුළුවන්. ඊට පස්සේ අපි it කියන එක කියන්නේ පණ තියෙන හෝ නැති කියන්න බෑ. මොකද අපිට අර ලිංග ભેද කරන්න බැරි ජීවිතයක්. ඒ කියන්නේ සරලවම කිව්වොත් සත්තු වගේ දේවල්. සත්තු සහ පණ නැති දේවල් තමයි මේ it කියන pronoun එක යටතේ අපි categorize කරන්නේ. ඒ කියන්නේ ඒක එහෙම නැත්නම් ඌ කියන අදහසින් තමයි අපි මේ it කියන pronoun එක පාවිච්චි කරන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඔයාලා මතක තියාගන්න ලේසි වෙන sentences build up කරද්දී I, we, you, they කියන වචන ටික එකටත් he, she, it කියන වචන ටික එකටත් මතක තියාගන්න මෙලඩි එකක් විදිහට මෙලඩි එකක් වගේ නිකන් මතක තියාගන්න. ඒ කියන්නේ I, we, you, they එකට he, she, it එකට I, we, you, they, he, she, it. මම එහෙම මතක තියාගන්න කියලා ඔයාලට කිව්වේ I, we, you, they මෙන්න මේ වචන ටික අපි sentences build up කරද්දී ඒ කියන්නේ present tense වලදී අපි base verb එක විතරයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අගට s හරි es හරි පාවිච්චි කරන්නේ නැහැ. ඒක මම ඔයාලට sentences කතා කරද්දී ඊළඟට කියලා දෙන්නම්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම he, she, it මෙන්න මේ ඒක වචන ටික ගත්තොත් එහෙම ඒක වචන ඒ කියන්නේ singular pronouns ටික ගත්තොත් එහෙම ඒකෙදී අපි
අගට s හරි es හරි දාලා තමයි base verb එක පාවිච්චි කරන්නේ. base verb එක කියලා කියන්නේ මූලික ක්‍රියාපදය. ඒකට අගට s හරි es හරි පාවිච්චි කරනවා. මෙන්න මේ he she කියන pronouns ටික පාවිච්චි කරද්දී. ඒ නිසා ඔයාලා I we you they කියන pronouns ටික එකටත් he she කියන pronouns ටික එකටත් පාවිච්චි කරන්න. මේ යටතේ categorize වෙන ඕනිම එකට I we you they නම් s නැතුව he she නම් s හරි es හරි එක තමයි පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ මම කිව්වා අතන ගත්තොත් එහෙම singular plural බලුවොත් එහෙම I සහ you කියන්නේත් අතන කියන්නේ මම සහ ඔබ කියන්නේ singular වුණාට අපි එතන ගෞරව කරන නිසා ඒගොල්ලන් pronouns යටතේ categorize කරද්දී ඒගොල්ලන්ට අපි s එක දාන්න නැතුව අර යටතේ අරගෙන base verb එක විතරක් දාලා තමයි sentences build up කරන්නේ. ඊට පස්සේ දැන් අපි ඊළඟට කතා කරමු ඉංග්‍රීසි වල basic tenses තුන ගැන. ඒ කියන්නේ simple present tense, simple past tense, ඊට පස්සේ simple future tense. හරි. එහෙනම් අපි දැන් බලමු කොහොමද simple present tense වලින් ඉංග්‍රීසි වලින් sentence එකක් build up කරන්න කියලා. simple present tense සරල වර්තමාන කාලය. අපි මේකෙදී simple present tense පාවිච්චි කරන්නේ අපි එදිනෙදා කරන ක්‍රියාවන් ප්‍රකාශ කිරීමට. එහෙම නැත්නම් නියතයක් වශයෙන් සිද්ධ වෙන දේවල් පැහැදිලි කිරීමට. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම උදෑසන 7ට උදේ ආහාරය එහෙම නැත්නම් උදේ කෑම කනවා. ඒක කියන්නේ I eat breakfast at 7 am. එහෙමත් නැත්නම් නියතයක් කියලා කිව්වනේ. අන්න දැන් ඉර නැගෙනහිරින් පායන එක නියතයක්. ඒක හැමදාම සිද්ධ වෙන දෙයක්. එතකොට ඉර නැගෙනහිරින් පායනවා. The sun rises in the east. මෙන්න මේක කියන්නත් අපි simple present tense තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකේ structure එක තමයි subject verb object. ඒ කියන්නේ subject කියලා කියන්නේ කර්තෘ එහෙම නැත්නම් ක්‍රියාව කරන කෙනා. verb කියලා කියන්නේ ක්‍රියාපදය. object කියලා කියන්නේ කර්මය එහෙම නැත්නම් ක්‍රියාවට ලක් වෙන කෙනා හෝ දේ. එතකොට එහෙම නැත්නම් ඔයාලට පුළුවන් subject verb ඊට පස්සේ sentence එකේ ඉතුරු කැලි ටික දාලා ඔයාලට sentence එක build up කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟට මම ඔයාලට කිව්වා කලින් pronouns වලදී කතා කරා I we you they මෙන්න මේ pronouns ටික පාවිච්චි වෙනවා නම් ඒකට s හරි es හරි එකතු වෙන්නේ නැහැ. ඒකට basic verb එක විතරයි base verb එක විතරයි එකතු වෙන්නේ කියලා. එතකොට දැන් I කියලා කියන්නේ අන්න ඒ වචන හතරෙන් එකක්. එහෙනම් එයාට අපි කියන්නේ I eat breakfast at 7 am. හැබැයි it කියන එක මම අර he she කියලා කතා කරේ අන්න එතෙන්දී මම කතා කරා s හරි es හරි එකතු වෙනවා කියලා. එහෙනම් the sun කියන එක it කියන එකට තමයි අයිති වෙන්නේ. එතකොට the sun rises in the east. ඉර නැගෙනහිරින් පායනවා. මෙන්න මේ simple present tense කියන එක පායනවා, කනවා අන්න ඒ වගේ විදිහට තමයි ඒක පාවිච්චි වෙන්නේ. මේ දැන් මේ මොහොත කරන දෙයක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් එදිනෙදා වෙන දේවල් තමයි simple present tense එකේදී අපි කතා කරන්නේ. හරි. එහෙනම් දැන් අපි ඊළඟ බේසික්ම tense එකට යමු. එහෙමනම් අපි දැන් බලමු ඊළඟට අපි කතා කරන්නේ simple past tense. සරල අතීත කාලය. මේකදී අපි අර කතා වුණා basic tenses තුනෙන් basicම tenses තුනෙන් එකක් තමයි මේක. තව දෙවෙනි එක තමයි මේක. එතකොට මේකදී අපි කතා කරන්නේ අපි කරලා ඉවර වුණ දෙයක් ගැන. ඒ කියන්නේ to talk about actions completed in the past to describe past events or situations. අපි කලින් සිද්ධ වෙලා ඉවර වුණ දෙයක් හරි එහෙම නැත්නම් අපි කලින් කරලා ඉවර වුණ ක්‍රියාවක් හරි මෙන්න මේ වගේ දෙයක් කතා කරන් තමයි අපි simple past tense කියන එක යොදාගන්නේ. මේකේ ස්ට්‍රක්චර් එක කලින් විදිහමයි subject past tense verb plus object. මෙතෙන්දී අපි use කරන්නේ normal verb එක නෙමෙයි. ඒ verb එකේ past tense verb එක තමයි අපි use කරන්නේ. ඒක අපි හදාගන්න සාමාන්‍යයෙන් අර අපි කලින් කතා කරපු present tense වලදී කතා කරපු verb එකට කියන්නේ ක්‍රියාපදයට අපි අගට ed එකතු කරනවා. ඒක regular verb එකක් නම්. හැබැයි ඒක irregular verb එකක් නම් අපි ඒකේ form එක change කරනවා.
එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති මොනවද මේ regular verbs and irregular verbs කියන්නේ කියලා. regular verbs කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් වර්තමාන කාල ක්‍රියාපදයට අගට ed එකතු කරලා අතීත කාල ක්‍රියාපදය හදාගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා regular verbs කියලා. හැබැයි irregular verbs කියන්නේ ඒකේ කාලය වෙනස් වෙනකොට එයාගේ වචනේ form එක change වෙනවා නම් අපි අන්න ඒ වගේ ක්‍රියාපද වලට කියනවා irregular verbs කියලා. අපි උදාහරණ කීපයක් අරගෙන බලුවොත් එහෙම regular verbs වලට අපිට ගන්න පුළුවන් watch. watch කියන එක ගත්තත් එහෙම ඒකේ past tense verb එක හැදෙන්නේ අගට ed එකතු වෙලා watched. එතකොට ඒක අපිට ගන්න පුළුවන් regular verb. ඊළඟට අපිට ගන්න පුළුවන් visit. visit කියලා ගත්තත් එහෙම ඒකට අගට ed එකතු කරලා අපිට ඒ කියන්නේ ඒක හදා ගන්න පුළුවන් ඒකේ past tense verb එක visited කියලා. අන්න ඒ විදිහට. ඊට පස්සේ irregular verbs. ඒ කියන්නේ තනිකර irregular. ඒ කියන්නේ පිළිවෙලක් නැහැ කියන එක. හරිද? අර පිළිවෙලක් තියෙද්දී අගට ed එකතු කරා ඒකේ අපි past tense verb එක හදාගත්තා. හැබැයි irregular නම් පිළිවෙලක් නැහැ. වෙනස් වෙන විදිහ අපිට ටිකක් හිතා ගන්න අමාරුයි. අන්න ඒ වගේ ඒවා. එතකොට දැන් go. go කියලා ගත්තොත් අපි ed එකතු කළා got කියලා කවදාවත් කියන්නේ නැහැ. අපි ඒකට පාවිච්චි කරන්නේ වෙනම verb එකක් තියෙනවා. went. ඒකේ go එකේ past tense verb එක තමයි went. අන්න ඒ විදිහට වෙනස් වෙනවා නම් අපි ඒවට කියනවා irregular verbs. එහෙම නැත්නම් ඒ කියන්නේ verb එකේ form එක change කරනවා නම් ඒ විදිහ තව එකක් බලුවොත් go went ඊට පස්සේ come නම් came come නම් came come කියලා අපි කියන්නේ නැහැ come නම් came. අන්න ඒ විදිහට තමයි irregular verbs සහ regular verbs කියලා කියන්නේ. එතකොට අපි examples ටිකක් බලුවොත් එහෙම I watched a movie yesterday. I watched a movie yesterday. මේක අර කලින් විදිහට SES කතාවක් නැහැ. කෙලින්ම අර මොකක් හරි present tense තියෙන වාක්‍ය අපි ed එකතු කරලා එහෙම නැත්නම් form එක වෙනස් කරලා past tense හදා ගන්න පුළුවන් simple past tense sentence එක. එතකොට I watched a movie yesterday. මම ඊයේ චිත්‍රපටයක් බැලුවා. අන්න ඒ විදිහට. ඊට පස්සේ he went to school early. ඔහු උදෑසනින් පාසලට ගියා. They visited their grandmother. ඔවුන්ගේ අත්තම්මා බැලීමට ගියා. අන්න ඒ විදිහට කරලා ඉවරන දෙයක් කතා කරන්න තමයි. එහෙම නැත්නම් past event එකක් සිද්ධ වෙලා ඉවරන දෙයක් ගැන කතා කරන්න තමයි මේ simple past tense එක අපි use කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ simple future tense. ඒ කියන්නේ සරල අනාගත කාල. මේකෙදී ෆෝමියුලා එක අර විදිහමයි subject එකට එකතු කරනවා. හැබැයි මෙතෙන්දී අපි අර මොන විදිහේ pronoun එකක් වුණත් අපි එතෙන්ට එකතු කරන අනාගත කාල කියලා අංගවන්න එකතු කරන පදය තමයි will කියන එක. එතකොට subject plus will plus base verb plus object. මේකේ අර විදිහේ වෙනස් වෙන කතාවක් නෑ. will එකතු කරලා අර කලින් එකතු කරා වගේ අපිට base verb එක දාලා හදන්න පුළුවන්. එහෙනම් subject plus will plus base verb plus object. එතකොට මේකේ actions that will be happen in the future. To express actions that will happen in the future. අනාගතයේදී අපිට සිද්ධ වෙයි කියලා හිතන්න පුළුවන් දේවල් තමයි මෙතෙන් දෙපේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒක එහෙම වේවි. ඒක ඒ විදිහට වෙයි. අන්න ඒ අර්ථයෙන් තමයි මෙතන අපි simple future tense කතා කරන්නේ. To make predictions of promises. පොරොන්දුවක් කියන්න එහෙම නැත්නම් මොනවා හරි නිගමන ඒ කියන්නේ වෙයි කියලා අර අපි මොනවද ඒකට කියන්නේ predict කරනවා කියන්නේ නිගමනය කරනවා වගේ දෙයකට තමයි මෙන්න මේක පාවිච්චි කරන්නේ. එතකොට examples බලුවොත් එහෙම I will travel tomorrow. මම හෙට travel කරાવી. ඒ කියන්නේ අවිදීවි. හරිද? ඊට පස්සේ she will start her new job soon. ඇගේ නව රැකියාව ඉක්මනින් ආරම්භ කරાવી. එතෙන්දී අපි අර මං කියවනේ he she it කියලා පාවිච්චි කරනවා කියලා. ඒකේ අපි present tense වලදී විතරයි s හරි es හරි එකතු කරලා හදාගන්නේ. මෙතෙන්දී මම ඔයගලන්ට formula එකේම දුන්නා subject plus will plus
බේස් verb. මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ අර he she තුන හරි මොකක් හෝ වේවා will එකතු කරන නිසා අපි එතෙන්දී base verb එක විතරයි එකතු කරන්නේ. එතකොට ඒ නිසා ඒක she will start. starts නෙමෙයි future tense වලදී she will start her new job soon. අය ඇගේ නව රැකියාව ඉක්මනින්ම ආරම්භ කරાવી. ඊළඟට we will play cricket this evening. අපි ක්‍රිකට් සෙල්ලම් කරાવી මේ සන්ධ්‍යාවේදී අපි ක්‍රිකට් සෙල්ලම් කරાવી. ඔන්න ඔය විදිහට තමයි simple future tense වාක්‍ය ටික ගොඩනගා ගන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේක දැන් හොඳට තේරුම් අරගෙන කියලා මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න හිතාගෙන ඉන්නවා මේකේ කොහොමද question form එකක් හදාගන්නේ. ඒකේ answer positive answer එක negative answer එක හදාගන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ පළවෙනි වීඩියෝ එක ඔයාලා මොනවා හරි තියෙනවා නම් මට පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරලා පොඩි help එකක් දෙන්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා.